සුබ දවසක් කියලා බැංක් අප්ඩේට්ස් YouTube මාලිකාවට යාළුවෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදම ඔයාලට මේ පේන විදිහට අරන් ඇවිල්ලා තියෙන සම්පත් බැංකුවේ FD rate ගැන. ඉතින් අලුතෙන්ම අප්ඩේට් වෙච්ච FD rate set එකක් තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද අද අප්ඩේට් වෙච්ච FD rate වල තත්ත්වය කියලා. ඉතින් 2026 ජූනි 10 තමයි අන්තිම අප්ඩේට් එක තියෙන්නේ. ඉතින් මම ඔයාලට කියන් යන්නම් FD rates සම්බන්ධ විස්තර ටික. ඉතින් මේ දැනට සම්පත් බැංක් එකේ වෙබ්සයිට් එකේ මම ඉන්නේ. ඉතින් අන්තිම අප්ඩේට් එකත් එක්ක මම විස්තර ටික ඔයාලට මේ විදිහට කියන්න යන්නම්. ඉතින් ඔයාලා FD එකක් සම්පත් බැංකුවේ ඕපන් කරනවා නම් මාසයකට ඔයාලට 108ක පොලියක් ගෙවනවා. මම මේ කියන පොලිය අනුපාතයෙන් ඔයාලට කල්පිරීමේදී පමණයි ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන මාසේ කල්පිරීමේදී පමණයි ඔයාලට 108ක පොලියක් ලබා ගන්න පුළුවන්. මාස දෙකක ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා. 108.5ක පොලියක් ගෙවනවා කල්පිරීමේදී පමණයි. ඊට පස්සේ දින 75ක ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා 109යි කල්පිරීමේදී පමණයි. ඊට පස්සේ මාස 3ක් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකක් 8.5යි කල්පිරීමේදී පමණයි. ඊට පස්සේ දින 100ක ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා 108යි කල්පිරීමේදී පමණයි ගෙවන්නේ. ඊට පස්සේ මාස 4ක ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා 109යි. ඊට පස්සේ මාස 6ක ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා 9.5යි. ඊට පස්සේ දින 200ක ෆික්ස් එකක් තියෙනවා 110ක් ගෙවනවා. මෙන්න මේක ටිකක් හොඳයි 110ක් ගෙවනවනේ. මේක ටිකක් හොඳයි. මම ඉස්සරහට කියලා දෙන්නම් කොහොමද කැල්කියුලේෂන් එක කරගන්නේ කියලා. ඊට පස්සේ මාස 7ක ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා 110.5ක් ගෙවනවා. හැබැයි මේ වෙනකන් කල්පිරීමේදී පමණයි. ඊට පස්සේ දින 300ක ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා 110.5ක පොලියක් ගෙවනවා. මේකත් කල්පිරීමේදී පමණයි. ඊට පස්සේ එනවා අවුරුද්දක ෆික්ස් ඩිපොසිට් එක. මෙතනදී ඔයාලට මාස 12ට 9.5ක් ගෙවනවා කල්පිරීමේදී. ඊට පස්සේ ඔයාලට මන්ත්ලි ගන්න පුළුවන්. ඉතින් මන්ත්ලි ඔයාලගේ පොලිය ගන්නවා නම් 9.1යි ගෙවන්නේ. ඊට පස්සේ මාස 13ක ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා. කල්පිරීමේදී ගන්නවා නම් 10.5ක් ගෙවනවා. ඔයාලා මන්ත්ලි ගන්නවා නම් 9.9යි ගෙවන්නේ. ඊට පස්සේ දින 400ක ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා කල්පිරීමේදී පමණයි 10.5ක් ගෙවනවා. ඊට පස්සේ මම අන්තිමට යන්නම් අවුරුදු 5ක් මාස 60ක ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා. ඔයාලට අවුරුදු 5කට ගෙවනවා 12.5ක්. ඔයාලා මන්ත්ලි ගන්නවා නම් 9.5ක් ගෙවනවා. ඉතින් මම ඊට පස්සේ එන්නම් කැල්කියුලේෂන් එකට මම දින 200ක ඔයාලට පෙන්නුවා. අපි බලමු ලක්ෂ 5ක විතර මුදලක් දැම්මොත් කොච්චර පොලි ප්‍රතිශතයක් ඔයාලට ලැබෙයිද කියලා. ඉතින් මම මේ විදිහට ලක්ෂ 5ක මුදල ඔන්න ටයිප් කරගෙන දින 200කට තමයි දාන්න යන්නේ දැන්. ඊට පස්සේ මම මේක ගුණ කරනවා 110න්. ඊට පස්සේ බෙදනවා 100න්. රුපියල් 50000ක් එනවා. පාඩල ගන්න එපා. මේ දින 200ට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. අවුරුද්දට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔයාලා මේක බෙදන්න ඕනේ 365කින්. ඔන්න 136ක මුදලක් තමයි ඔයාලට මාසික හම්බෙන්නේ. මේ තියෙන්නේ හැබැයි විත් වලින් ටැක්ස් එක ගෙවන්න කලින් මම මේ මුදල වැඩි කරලා පෙන්නන්නම් ඔයාලට දින 200න් රුපියල් 27397ක් වගේ මුදලක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඊට පස්සේ මම මේක විත් වලින් ටැක්ස් එක කපනවා නම් ඔන්න ඒ ගාන තමයි ඔයාලට හම්බෙන්නේ 24657යි හම්බෙන්නේ රුපියල් ලක්ෂ 5ක් ඔයාලා දින 200කට ෆික්ස් එකක් දැම්මොත්. ඊට පස්සේ මම තවත් එකක් ගන්නම් උදාහරණයක් විදියට. ඊට පස්සේ අපි ගමු මාස 12 ෆික්ස් ඩිපොසිට් එක ඔයාලා පොලි කල්පිරීමේදී නම් ගන්නේ 9.5ක මුදලක් ගෙවනවා. ඉතින් අපි බලමු ලක්ෂ 5ක මුදල මේ විදියට ටයිප් කරගෙන අපි 100ට 9.5ක් 9.5ක් ඊට පස්සේ මේක මම 100 රුපියල් 47500ක මුදලක් වගේ හම්බ වෙනවා 9.5කට. මේක සම්පූර්ණම කල්පිරීමේදී පමණයි. මෙතනදී ඔයාලට මන්ත්ලි ගන්නවා නම් ලක්ෂ 5කට පොලිය මෙන්න මේ විදිහේ පොලියක් තමයි එන්නේ. ඉස්සෙල්ලත් මම කිව්වා 9.5ක් ගෙවන්නේ ඔයාලා විත් හෝල්ඩින් ටැක්ස් එක කැපෙන්නේ නැත්නම් විතරයි. නැත්නම් එතනත් 0.9ක් අඩු වෙනවා. ඊට පස්සේ ඔයාලා මාසේ ගානේ ගන්නවා නම් ලක්ෂ 5ක් මේ විදිහට මාසේ ගානේ ගන්නවා නම් 9.1න් තමයි හැදෙන්නේ. ඊට පස්සේ ඔයාලට මේ තියෙන ගාන විත් හෝල්ඩින් ටැක්ස් එක කැපෙන්න කලින් මේක බෙදන්න වෙනවා 12න්. එතකොට රුපියල් 3791ක් වගේ තමයි ඔයාලට ලැබෙන්නේ. ඉතින් මෙතන තව වාසියක් තියෙනවා මාසෙට වගේ හිතන්නකෝ ඔයාලා ලක්ෂ 10ක් වගේ දානවා කියලා. ඉතින් ලක්ෂ 10ක් වගේ මුදලක් මේ විදියට දාලා ඔයාලා මාසෙන් ගන්න තමයි හදන්නේ. එතකොට 108ක් ගෙවනවා. එතකොට මෙන්න මේ විදියට ඔයාලට පුළුවන් 108ක පොලියක් දීලා මේ විදියට 100න් බෙදා ගන්න. ඒක රුපියල් 80000ක් එනවා. මේ ඉන්නේ අවුරුද්දකට. මේක ඔයාලා බෙදාගත්තොත් 12න්
රුපියල් 6666ක මුදලක් එනවා විත්හෝල්ඩින් ටැක්ස් එක ගෙවන්න නැත්නම් ලක්ෂ 10කට මාසෙකට. ඉතින් ඒ වගේ ඔයාලට පුළුවන් තමන්ගේ ගාන දැන් මේ විදිහට කැල්කුලේට් කරගෙන හදාගන්න. ඉතින් කාට හරි හදාගන්න බැරි නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම ඔයාලට ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ බලන්න බැංක් අප්ඩේට්ස් YouTube නාලිකාවත් subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලා මතක් කරනවා. ඔයාගේ ඕනම ගැටලුවක් කමෙන්ට් සෙක්ෂන් එකේ print කරලා තියන්න කියලා මතක් කරන ගමන් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.